ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්නේ Windows 10 එකේ ඔයගොල්ලන්ගේ මොකක් හරි ෆයිල් එක, ඒ කියන්නේ වීඩියෝ ෆයිල් එකක් වේවා, ඔඩියෝ ෆයිල් එකක් වේවා ඕන එක මේ විදියට නම රීනේම් කරපුවාම මම උදාහරණයකට මෙතන ෆෝල්ඩර් දෙකක් තියෙනවා පෙන්නන්නම්. දැන් මේකේ මේ web ෆයිල් එකක් තමයි තියෙන්නේ, DVD ෆයිල් එකක් තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය මේකට අපි රීනේම් එකක් මේ විදියට දුන්නාම මේ විදිහට රීනේම් එකක් දීපුවාම අනිවාර්යෙන් මේ ඩොට් එකයි වොබ් කියන එකයි අනිවාර්යෙන් ඉතුරු වෙනවා. එතකොට මම දැන් මේක කොහොම සේව් කරලා පෙන්නන්නම්. එතකොට මේ විදිහට අපිට මේ වොබ් කියන එකත් එක්ක තමයි සේව් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන්ගේ මැෂින් එක ෆෝමැට් කරන්න නැතුව සෙටින් වලින් කොහොමද හදාගන්නේ කියලා මම කියලා දෙන්නම්. ඉතින් පොඩි දෙයක් කරන්න තියෙන්නේ මෙතන ෆෝල්ඩරේ ඇතුළේම තියෙනවා මෙන්න මෙතන view කියලා එකක්. මේක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා file name extraction කියලා. ඉතින් මෙන්න මේකේ අන්ටික් කරගන්න විතරයි තියෙන්නේ. මෙතන අන්ටික් කරගත්ත ගමන් ඔයගොල්ලන්ට පේනවා. එතකොට මේකේ name එක විතරයි ඉතුරු වෙන්නේ. අපිට file මේකේ format එකේ විදිහට පෙන්වන්නේ නැහැ. එතකොට ඉතින් මේක ගොඩක් ලේසි මේ විදිහට දාගත්තාම. නැත්තම් මොකක් හරි අපි සින්දුවක හරි ෆිල්ම් වල හරි name එක type කරන හැම පාරක්ම ගානෙම මේකේ මේ විදිහට වීඩියෝ ෆයිල් එකේ format එකත් මෙතන පෙන්නනවා. ඒ කියන්නේ අපි MP4 නා MP4, MKV නා MKV එහෙම හැම එකෙම පෙන්නනවා. එතන ගොඩක් කරදර එහෙම තියෙදි. ඉතින් මේ විදිහට තමයි ඒක ෆික්ස් කරගන්නේ. ඉතින් මේ ගැන නොදන්න කෙනෙක්ට වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ජය වේවා.